ඉතින් වෙනදා වගේ ඔයගොල්ලෝ ආයුබෝවන් පිළිගන්නවා ෂයාන්ටෙක් මගේ YouTube channel එකට. ඉතින් ඔයා ගේම් ගහන්න කැමතිද? එහෙම නැත්නම් ඔයා ගේම් හැක් කරන්න කැමතිද? එහෙනම් මේ වීඩියෝ එක බලන්න. ඉතින් වීඩියෝ එකට යන්න කලින් මතක් කරනවා ඔයා තාම මගේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. ඉතින් ඒ වගේම එහා පැත්තේ bell icon එක all දාලා තියාගන්න. එතකොට තමයි මම වීඩියෝ එකක් දාපු ගමන් ඔයාට notification එක ඔයා ගාවට ගෙන්න ගන්න පුළුවන්. එහෙනම් අපි බලමු මේ කොහොමද කරන්න කියලා. එහෙනම් අපි යමු වීඩියෝ එකට. ඉතින් මේ වැඩේ කරන්න ඕගොල්ලන්ට පොඩි software එකක් download කරගන්න වෙනවා. ඉතින් ඒ software එකේ නම තමයි Cheat Engine. ඉතින් මම දැන් කියලා දෙන්නම් ඕගොල්ලෝ කොහොමද මේ Cheat Engine එක software එක download කරගන්නේ කියලා. ඉතින් ඕගොල්ලෝ යන්න ඕගොල්ලෝගේ browser එකට. browser එකට ගිහිල්ලා ඕගොල්ලෝ search කරන්න ඕන Cheat Engine කියලා. Cheat Engine කියලා search කරන්න ඕන. ඉතින් Cheat Engine එක search කරාට පස්සේ ඕගොල්ලෝ මෙතන උඩම website එක බලා ගන්න පුළුවන්. Cheat Engine website එක. ඉතින් අන්න ඒ website එක click කරනවා. ඉතින් වෙබ්සයිට් එක ක්ලික් කරාට පස්සේ ඕගොල්ලෝ මෙන්න මේ වගේ ටිකක් බලා ගන්න පුළුවන්. පහළට ගියාට පස්සේ එතන නෑ වගේ. ඕගොල්ලෝ මෙතන මේ ලොකුවටම බලා ගන්න පුළුවන් download cheat engine කියලා මේ ලොකු තඩි බටන් එක. ඉතින් ඒ තඩි බටන් එක ක්ලික් මේ ඇඩ් එකක් එයි. ඒක ක්ලොස් කරන්න. ඉතින් ඒ ක්ලික් කරාට පස්සේ ඕගොල්ලෝ බලා ගන්න පුළුවන් මෙන්න මෙතන මේ වගේ මේ cheat engine software එක download වෙනවා. ඉතින් මම download කරලා තියෙන නිසා මම download කරගන්න යන්නේ. ඉතින් ඒක download කරලා ඕගොල්ලෝ සාමාන්‍ය setup file එකක් වගේ මෙන්න මේක ගේම් එකක් සාමාන්‍ය විදිහට ඉන්ස්ටෝල් කරනවා වගේ ඕගොල්ලෝ මේ software එක PC වල ඉතාලම ලේසියෙන්ම download කරගන්න පුළුවන්. ලේසියෙන්ම install කරන්න පුළුවන්. ඒක install කරාට පස්සේ ඕගොල්ලෝ කරන්න තියෙන්නේ ඕගොල්ලෝ ගහන්න ඕන ගේම් එක. ඉතින් ඕගොල්ලන්ට hack කරගන්න ඕන ගේම් එක ඔයා ඒක open කරගන්න. ඉතින් ඕගොල්ලන්ට තියෙන්නේ ගේම් එකක් ගහන්න ඉස්සෙල්ලාම. ඉතින් අපි මෙන්න මේ විදිහට ගේම් එක open කරගමු. ඉතින් ඕගොල්ලන්ට කරන්න තියෙන්නේ මේ ඉස්සෙල්ලාම කියන්නවා මේකෙන් hack කරන්න මේකෙන් මුදල් coin ඔය එක තියෙන item ඒවා තමයි ඕගොල්ලන්ට මෙතනින් hack කරගන්න පුළුවන්. නැතු skill එහෙම hack කරන්න බෑ. ඕගොල්ලෝ මෙන්න මේ වගේ coin ඒවා තමයි ඕගොල්ලන්ට අඩු කරගන්න වැඩි කරගන්න පුළුවන්. ඉතින් ඉස්සෙල්ලාම කරන්න ඕනේ දේ තමයි ඕගොල්ලෝ ඉස්සෙල්ලාම game එක open කරගන්න. game එක open කරගෙන ඕගොල්ලන්ට බලන්න ඕනේ මෙන්න මෙතන මේ වගේ coin. නැත්නම් ඕගොල්ලෝ වෙන game එකක් භාවිත වෙන game එකක් ඔයා open කරගත්තා නම් ඔයාගේ ඒකේ මොන හරි මුදල් වගේ මොන හරි අන්නේ තියෙන ප්‍රමාණය මගේ නම් තියෙන 9යි ඔන්න ඒවා මතක තියාගන්න. ඊට පස්සේ ඔයාලට Windows button එක හෝ Alt Control Alt tab එක ඔබලා හෝ කොහොම හරි ඔයගොල්ලෝ home එකට එන්න ඕන අය desktop එකට. මට නම් මේක minimize කරන්න පුළුවන් ඒ නිසා මම minimize කරගන්නවා. හරි. ඊට පස්සේ දැන් ඔයාලට කරන්න තියෙන්නේ Cheat Engine software එක open කරගන්න. ඉතින් Cheat Engine එක software එක open කරගත්තට පස්සේ මෙන්න මේ වගේ dialog box එකක් තමයි අපිට open වෙන්නේ. ඉතින් ඒක open වුණාට පස්සේ ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන් මෙන්න මෙතන ඔය පාඩ වෙනස් වෙන මෙන්න මේ කොටුවක් තියෙනවා. ඉතින් අන්නේ කොටුව ක්ලික් කරන්න. ඉතින් මේ කොටුවට ක්ලික් කරාට පස්සේ ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන් මෙතනින් මේ තියෙන list එකේ ඔයා open කරගත්ත ඉස්සෙල්ලා open කරගත්ත game එකත් මෙතන වැටිලා තියෙනවා. ඉතින් ඔයගොල්ලෝ මතක තියාගන්න ඕන දෙයක් තියෙනවා. ඒ තමයි game එක minimize කරාට game එක close කරලාම දාන්න එපා. ඉතින් game එක close කරොත් එහෙනම් මේකට වැටෙන්නේ නැහැ. ඒ නිසා තමයි මේක minimize කරන්න කියන්නේ. හරි. ඊට පස්සේ මම මේ විදිහට game එක තියෙන එක මම මේක open. ඉතින් ඊට පස්සේ ඔයාගේ මෙතන game එක select කරලා ඔයාලට කරන්න තියෙන්නේ මෙන්න open කියලා එකක් තියෙන්නේ. අනේ open කියන එක click කරන්න. ඉතින් open කියන එක click කරාට පස්සේ ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන value කියලා එකක්. ඉතින් value කියලා එකක් මෙතන බලා ගන්න පුළුවන්. අන්න එතන පල්ලෙහාම මෙන්න මේ box එකක් තියෙනවා. ඉන්නේ box එකේ ගහන්න ඕන ඔයාගේ තියෙන coin ගාන. එහෙම නැත්නම් මුදල් ගාන ගහන්න ඕන. ඉතින් මගේ ඉස්සර තිබ්බේ 9යිනේ. ඉතින් මම ඒ නිසා ඒ 9 ගහනවා. 9 ගහලා ඒ ගැහුවට පස්සේ ඕගොල්ලෝ බලා ගන්න පුළුවන් මෙන්න මෙතන උඩ first scan කියලා එකක් තියෙනවා. ඉතින් අන්න ඒක එකපාරක් ක්ලික් කරනවා. ඒ එකපාරක් ක්ලික් කරාට පස්සේ මේ වගේ ලිස්ට් එකක් බලා ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ ආයෙ පාරක් ගේම් එකට යන්න. මේ වගේ ආයෙ පාරක් ගේම් එක ඕපන් කරලා ඉතින් ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ මේ තියෙන මුදල් coin ගාන වැඩි කරගන්න හෝ අඩු කරගන්න. ඉතින් මොකක්ද කවන්නේ වැඩි කරගන්න නැත්නම් අඩු කරගන්න. මම ගේම් එක ප්ලේ කරනවා එතකොට වැඩි වෙනවා.
ඊළඟ ෂොප්. හරි. දැන් මගේ මෙතන කොයින් 13ක් තියෙනවා. දැන් ඔයාලට කරන්න තියෙන්නේ ඉස්සෙල්ලා වගේම ගේම් එක මිනිමයිස් කරලා ආයෙ චීට් එන්ජින් කියන software එක ඩයලොග් බොක්ස් එකට යන්න. ඉතින් ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ මෙතන මේ ගාලා තියෙන මේ ගාන මකලා දැන් අලුතෙන් තියෙනවනේ ගාන. දැන් මගේ 13ක් තිබ්බනේ. අන්න ඒ නිසා මම මේ 13 ක්ලික් කරනවා. ඉතින් 13 ක්ලික් කරලා ඔයාලට කරන්න 13 කියන ටයිප් කරලා ඔයාලට කරන්න තියෙන්නේ මෙතන මේ next scan කියලා එකක් තියෙන්නේ. අන්නේ next scan කියන ක්ලික් කරනවා. ඉතින් ඒ ක්ලික් කරාට පස්සේ ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ ලිස්ට් එකක් එනවා. ඉතින් ඒකේ ඔයාලට කරන්න තියෙන්නේ මේ උඩම තියෙනවනේ එකක්. අන්නේ උඩම තියෙන ක්ලික් කරලා එතකොට මෙන්න මේ වගේ මෙතන පහළ බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ තඩි ඇරෝ එකක් තියෙනවා. රතු පාට. මෙන්න ඇරෝ එක එකපාර ක්ලික් කරන්න. ඉතින් ඇරෝ එක එකපාර ක්ලික් කරාට පස්සේ ඕගොල්ලෝ පහළ මෙන්න මෙතනින් බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ කෝපන් ඒ කියන්නේ මේ වගේ කෝපන් වුණා. ඉතින් මේක ඉස්සරහ මෙන්න මෙතන වැලියු කියලා එකක් තියෙන්නේ. අන්නේ වැලියු කියන එකට පහලින් 13 තියෙනවනේ. මම ඒක ටයිප් කරගත්තා. මේක ඩබල් ක්ලික් කරනවා. ඉතින් ඒක ඩබල් ක්ලික් කරාම මෙන්න මේ වගේ බොක්ස් එකක් ඕපන් වෙනවා. ඉතින් මේ බොක්ස් එකේ ඔයාට ඔය කොයින් වැඩි කරගන්න ඕන ගාන උපරිමයේ ගහන්න. මං 9 ටිකක් ගහලා බලනවා. හරි. දැන් ඕකේ දෙනවා. ඕකේ දීලා ඔයාලට කරන්න තියෙන්නේ මෙන්න මෙතන ඉස්සරහා තියෙන මෙන්න මේ වගේ කොටුවක්. අන්නේ කොටුවට ටික් එකක් දෙන්න තියෙනවා. ඒ ටික් එකක් නෙවෙයි ඒක දැම්මම පස්සේ කැපෙනවා. හරි. ඒක දෙන්න තියෙන්නේ. ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ ආයෙ ගේම් එකට යන්න. ගේම් එකට ගියම මෙන්න මෙතන වැඩි වෙන්නේ නැහැ. ඔයාලා තව එකපාර ගේම් එක ගාලා කොයින් එකක් වැඩි කරගන්නවා අඩු කරගන්නවා. කොයින් 7ක් වැඩි කරගන්නවා. ඒක වෙලා නැහැ. අපි ආයෙසර බලමු. දැන් මගේ 20ක් තියෙනවනේ. හරි. මම මෙතන ආයෙ 20 දීලා මම next scan කියන ක්ලික් කරනවා. හරි. ඔයා එකපාරක් කරලා ඉවරලා මේක හරි ගියේ නැත්තම් ඊට පස්සේ ආයෙ කොයින් වැඩි වෙන ගානක් තියෙනවනේ. අන්නේ කොයින් වැඩි වෙන ගාන මේ ගහලා ඉවරලා ඔය ආයෙ පාරක් උත්සාහ කරන්න. ඉතින් එහෙම කරාට පස්සේ මේ වගේ දෙකක් බලා ගන්න පුළුවන්. ඉතින් මේ එකක් ක්ලික් කරලා ඔයා මේ ඊතලය යොබන්න ඊට පස්සේ අනිත් එක ක්ලික් කරලා ඔයා මේ පහළ තියෙන ඊතලය යොබන්න. හරි. ඊට පස්සේ අර ඉස්සෙල්ලා කරා වගේ මේ වැලියු කියලා ඉස්සරහා මේ 20 තියෙනවනේ. අන්න එතන ඩබල් ක්ලික් කරාට පස්සේ ඔය වගේ බලා ගන්න පුළුවන්. ඊට පස්සේ ඉතින් ඔයාට කැමති ඉලක්කම මෙතන දෙන්න තියෙන්නේ. මම ඒකටත් 9 ඉලක්කම් ගොඩක් දුන්නා. මේකට 9 ඉලක්කම් ගොඩක් දුන්නා. ඔගේ. හරි. අපි දැන් ගිහිල්ලා බලමු ගේම් එක. මොකද වෙනසක් නැහැ. ඒක දීලා බලමු. ඉතින් පොයින්ට් එක වැඩි කරගෙන බලමු. හරි. ඕගොල්ලෝ මෙතන බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට මගේ කොයින් ගාන බර ගානකින් වැඩි වුණා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මේ ගේම් එක අපි හැක් කරගන්නේ. ඉතින් ඕගොල්ලෝ මතක තියාගන්න දෙයක් තියෙනවා. මේ විදිහට මම ඉස්සෙල්ලා කරා වගේ මෙන්න මේ කතරේ දාන්න එපා. ඒක දැම්මොත් එහෙනම් මේක හරියට එන්නේ නැහැ. ඒකයි මම ඉස්සෙල්ලා ආවේ නැත්තේ. එතන ටික් එකක් නෙවෙයි වැටෙන්නේ. එතන කතරයක් නෙවෙයි වැටෙන්නේ. කතරයක් වෙනවා කියන්නේ ඒක මේ වැලියු වෙන්නේ නැහැ කියන එක. ඒ නිසා මෙතන මොකුත් ඔය කොටු ඔහොම තියෙද්දි ඔතන ක්ලික් කරන්න යන්න එපා. ඔය විදිහට වැලියු කියන එක 15ට කැමති ගාණක් ගහලා ඉවරලා ඉතින් පුළුවන් උඩරිම ගාණ තමයි මෙතන වැටෙන්නේ. ඉතින් එහෙම වැටුණාට පස්සේ ඕගොල්ලෝ ආයේ ගේම් එකට ගිහිල්ලා එක ගේමක් ප්ලේ කරන්න දෙන්න. ඉතින් එතකොට ඕගොල්ලෝ මෙන්න මේ වගේ ඕගොල්ලෝ තියෙන කොයින් එහෙම නැත්නම් මුදල් මොනවා හරි ඔයාලට ඔය කැමති ගාණකින් වැඩි කරගන්න පුළුවන්. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක ඔයගොල්ලන්ට තේරෙන්නේ නැති කියලා. ඉතින් මොනවා හරි ප්‍රශ්න මොනවා හරි තියෙනවා නම් පහල කමෙන්ට් එකක් දාලා මගෙන් අහන්න. එහෙම නැත්නම් අපේ ෂෙහන්ට් එක මගේ WhatsApp group එක තියෙනවා. ඉතින් ඒකේ WhatsApp message එකක් දාලා අහන්න පුළුවන්. ඉතින් එහෙනම් අපි තවත් වීඩියෝ එකක් සෙට් කරමු. ඉතින් අපි යන්න කලින් මතක් කරනවා මගේ channel එක තාම subscribe කරලා නැත්නම් subscribe කරන්න වීඩියෝ හොඳයි කියලා හිතනවා නම් මේ වීඩියෝ එක like එකක් දාලා ඔයාගේ හතරවටේ ඉන්න යාළුවන්ට මේක share කරන්න දැනගන්න ඒගොල්ලන්ට. ඉතින් තව ගේම් ඕගොල්ලන්ට hack කරලා ඕගොල්ලෝ experience කරන්න කියලා මම ඕගොල්ලන්ට මතක් කරන ගමන් එහෙනම් අපි අද සමු ගන්නවා අපි තවත් අලුත් වීඩියෝ එකක් සෙට් කරමු.